මේ වීඩියෝ එකේදී මම කතා කරන්නට යන්නේ Corel Video Studio X4 version එක අපේ PC එකට download කරගන්නේ හා install කරගන්නේ කොහොමද කියලා. අපි මේ software එක download කරන්න හා install කරන කලින් අපි බලමු මේ software එකේ system requirement කොහොමද කියලා. මේ software එක අපි install කරන්න නම් අපේ OS එක Microsoft Windows 7 Windows Vista එහෙම නැත්නම් Windows XP version එකක් විය යුතුයි. මෙතනදී අපිට 32 හෝ 64 bit version වලට මේ software එක install කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ computer එකේ process එක dual core 1.8 හෝ ඊට වඩා වැඩි process එකක් විය යුතුයි. ඒ වගේම 1GB RAM හෝ 2GB RAM තිබිය යුතුයි මේ software එක හොඳින් වැඩ කිරීමට. ඒ වගේම VGA මතකය මෙගාබයිට් 128ක් හෝ ඊට වැඩි යුතුයි මේ වීඩියෝ ප්‍රෝග්‍රෑම් එක රන් වීම සඳහා. ඒ වගේම 3GB hard drive space එකක්, අපේ screen resolution එක 1024 හා 768 විය යුතුයි හෝ ඊට වැඩි විය යුතුයි. ඒ වගේම Windows compatible sound card එකක් තිබිය යුතුයි. අනිත් කාරණාව තමයි DVD-ROM එකක් තිබිය යුතුයි මේ software installation එක. නමුත් අපි download කරලා install කරන නිසා මෙතනදී DVD-ROM එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට Blu-ray disc burn කරනවා නම් අපිට Blu-ray write එකක් තිබිය යුතු වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේ program එකේ input format මොනවද කියලා. අපිට video format බලුවාම මෙතනදී මේ AVI H264 QuickTime MPG 1 2 ඒ වගේ මෙතනදී විවිධාකාර ෆයිල් ෆෝමැට් තියෙනවා. මේ වීඩියෝ ෆෝමැට් තියෙන වීඩියෝස් අපිට Corel Video Studio X4 වලට ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඔඩියෝ ෆෝමැට් බලනකොට අපිට මේ MP3, MPA, WAV, QuickTime වගේ ඔඩියෝ ෆයිල් අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉමේජ් බලුවොත් එහෙම අපිට JPG, BMP, TIFF ඒ වගේ ඉමේජස් අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඒ වගේම PSD වගේ ෆයිල් අපිටත් මේ Corel Video Studio X4 වලට ඉන්සර්ට් කරගන්න පුළුවන්. මෙතනදී අපි disk බලුවොත් එහෙම අපිට DVD, video CD, super video CD ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලුවොත් output format පිළිබඳව. output format වලදී video format අපිට output කරගන්න පුළුවන් AVI, MPG2, MPG4 ඒ වගේ video format වලට අපිට මේ videos output කරගන්න පුළුවන්. ඒ වගේම audio බලුවොත් එහෙම අපිට Wave, QuickTime, MPA, Windows Media Audio වගේ audio format අපිට output කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි output format වලදී images බලුවොත් එහෙම bitmap සහ JPG පමණයි output format අපිට ලබා දෙන්නේ. ඒ වගේම disk format අපි බලුවොත් එහෙම output format විදිහට DVD සහ Blu-ray අපිට output ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපිට media ඒ කියන්නේ මෙතනදී අපිට DVD writer හෝ CD writer වලට අපිට මේ අපි හදන videos burn කරගන්න පුළුවන්. මේ විදිහට තමයි system requirement අපේ මේ software එක install කරන්න අවශ්‍ය වෙන්නේ. අපි බලමු මේ software එක කොහොමද download කරගන්නේ කියලා. හරි. මෙතනදී මම Corel Video Studio X4 professional download කර ගැනීම සඳහා මේ website එක load කරලා තියෙනවා. ඔයගලන්ට මේ link එක ලබා ගන්න පුළුවන්. ඉහත link එක click කරලා මෙතනදී මේ download trial කියන බටන් එක click කරලා අපිට download page එක ලබා ගන්න පුළුවන්. එතකොට මේ වගේ කුඩා pop-up එකක් දිස් වෙනවා. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති දවස් 30ක trial එකක් තමයි අපිට ලබා දෙන්නේ. මම මෙතනදී download now කියන බටන් එක click කරලා මේ software එක download කරගන්නවා. මෙතනදී save file කියන command එක click කරනවා. හරි. ඔයගලන්ට පේනවා ඇති මේ ෆයිල් එක මගේ desktop එකට download වෙලා තියෙන්නේ දැන්. මම මෙතනදී මේක install කර ගැනීම සඳහා මේ icon එක උඩ right click කරලා open click කරනවා. එතකොට මේ වගේ setup වීම ආරම්භ වෙනවා මේ Corel Video Studio Pro X4 කියන version එක.
හරි මෙතනින් Video Studio Pro X4 කියන version එක අපි install කර ගැනීම සඳහා මෙතන license agreement එක තියෙනවා. මේක අපිට බලන්න පුළුවන් මොනවද ඒගොල්ලන්ගේ terms කියලා. මම මෙතනදී I accept the term in the license agreement කියන tick එක දානවා. ඊට පස්සේ මේ next button එක click කරනවා. හරි මෙතනදී අපිට option දෙකක් තියෙනවා select the country or region you are in කියලා. අනිත් option එක තමයි select the video standard you are using. මෙතනදී අපිට මේ පළවෙනි option එක ලබා ගන්න මෙතනදී අපි සිටින country එක select කරන්න පුළුවන්. මෙතනදී SR press කරාම ශ්‍රී ලංකා කියලා අපිට ලැබෙනවා. මෙතනදී ශ්‍රී ලංකා ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ option එක භාවිතා කරන්න පුළුවන්. මෙතනදී ඒ අපි ජීවත් වෙන ප්‍රදේශයේ භාවිතා වෙන වීඩියෝ ස්ටෑන්ඩ් එක මෙතනදී සිලෙක්ට් කරන්න සිද්ධ වෙනවා. මෙතනදී අපි ඒෂියා කන්ට්‍රි එකක් නිසා අපේ වීඩියෝ ස්ටෑන්ඩඩ් එක PAL එහෙම නැත්නම් SCEM කියන ස්ටෑන්ඩඩ් එක තමයි අපි භාවිතා කළ යුතු වෙන්නේ. මෙතනදී PAL කියලා කියන්නේ Perhaps Alternation Line. ඊට පස්සේ NTSC කියන්නේ National Television System Committee කියලා. ඒක තමයි මේ short form එකෙන් දාලා තියෙන්නේ. මම මෙතනදී තෝරන්නේ මේ country region එක. මෙතනදී ශ්‍රී ලංකාව තෝරලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් මේ Corel Video Studio X4 install වෙන folder එක අපිට තෝරන්න පුළුවන්. මෙතනදී මේ change කියන බටන් එක click කරලා අපිට මේ location එක වෙනස් කරන්න පුළුවන්. නමුත් මෙතනදී මේ default location එක තියෙනවා නම් ඒක ගොඩාක් ලේසි වෙනවා. ඊට පස්සේ මම මෙතනදී next click කරනවා. හරි මෙතනදී Google toolbar install වීම තමයි සිදුවන්නේ. මම මෙතනදී මේ tick එක ඉවත් කරලා දානවා. එතකොට මේ toolbar එක install වීමක් සිදුවන්නේ නැහැ. මේ toolbar installation එක මම ඉවත් කරලා දානවා. ඊට පස්සේ මම මෙතනදී install now click කරනවා මේ Video Studio X4 install කර ගැනීම සඳහා. එතකොට මේ විදිහට Video Studio X4 අපේ කම්පියුටර් එකට install වීම ආරම්භ වෙනවා. මෙතනදී යම් වෙලාවක් ගන්නවා මේ software එක install වීම සඳහා. මෙතනදී software එක install වීමට ඉඩ හැරලා තිබීමෙන් අපිට සාර්ථකව මේ software එක install කරගන්න පුළුවන්. හරි දැන් මෙතනදී Corel Video Studio X4 install වෙලා ඉවරයි. මෙතනදී අපිට finish click කරලා installation එක finish කරන්න පුළුවන්. හරි ඔයගලන්ට පේනවා ඇති මෙතනදී මගේ desktop එකට shortcut එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතනදී මේ shortcut එක double click කරලා program එක load කරනවා. හරි program එක මුලින්ම load වෙනකොට මෙතනදී අපි trial එකක් download කරන නිසා මෙතනදී welcome to your free 30 day trial කියලා message එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතනදී continue කියන බටන් එක click කරනවා. ඊට පස්සේ මෙතනදී Video Studio registration එක අපේ විමසත් සිටිනවා. මෙතනදී මම register later කියන option එක select කරලා continue click කරනවා. ඊට පස්සේ මේ විදිහට Video Studio X4 start වීම ආරම්භ වෙනවා. හරි මේ තියෙන්නේ අපි install කරපු Video Studio X4. ඉදිරි පාඩම් වලදී අපි බලමු මේ Corel Video Studio Pro version එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා.